සමගි ජනබලවේගේ 62ට වෙච්ච දේ. කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස ජාතික ජනබලවේගේ රායි කැලි බල්තසාර් පත් වුණා. නියෝජ්‍ය නගරාධිපති පත් වූයේ නිතරගයෙන්. ඒකත් විශේෂ දෙයක්. පළාත් පාලන ඡන්දයෙන් පස්සේ 16 වෙනිදා උදෑසන වෙනතුරුම කොළඹ නගර සභාවේ බලය කාටද කියන එක ද්වන්ද්ව තත්වයක්ව පැවතුණා. ජාතික ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ මුල ඉඳලම කොළඹ බලය අල්ලගන්න සෑහෙන ලොකු ෆයිට් එකක් දුන්නා. හැබැයි ජාතික ජනබලවේගය මුල සිටම ඊටාම විශ්වාසයෙන් කිව්වා Taman කොළඹ බලය පිහිටුවන බව. ඒත් සති කිහිපයක් යනකොට සමගි ජනබලවේගයත් හිටිය තැනින් ඉදිරියට ආපු බවක් දක්නට ලැබුණා. ඔවුන්ට තිබුණේ මන්ත්‍රී ධූර 29යි. පෞගේ ආසන්න දිනවල විපක්ෂයෙන් සියලුම පක්ෂ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ අරමුණින් පමණක් එකතු වීම මත කොළඹ බලය ඔවුන් පිහිටුවනු ඇතැයි කියන සංශය කාතුලත් මතු වුණා. මොකද ජාතික ජනබලවේගෙන් මේකට සුනිල් වටකල උත්සාහක් දරපු තරම්ම සමගි ජනබලවේගෙන් ඒ පැත්තේ වැඩේ ගොඩ දාගන්න උත්සාහ දැරුවේ මුජීබ රහුමාන්. ඔහු කිව්වෙත් බඩු ෂුවර් කියලයි. සෑහෙන කාලයක් කොළඹ නගර සභාවේ බලය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට. ඉතින් මේ වතාවේ ඒක සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙන එක එක් පැත්තකින් සාධාරණයි. හැබැයි මුළු රටේම ජනතාව ජාතික ජනබලවේගය හැරුණු විට වෙනත් පක්ෂවල පාලනයක් එපා කියලා පිටම වෙඩි මුරතුණක් මේ වෙනකොට තියලා ඉවරයි. ඒ අනුව නගර සභාව බලය යන්න ඕනේ NPP එකට බව පැහැදිලි. එක්සත් ජාතික පක්ෂයට කොහොමටත් කොළඹ තිබුණු හයියක් එක්ක ජාතික ජනබලවේගයට ලැබුණේ 48ක් විතරයි. ඒත් ඒකෙන් දුන්නු සංඥාව ලොකු එකක්. පරණ අය එපා කියන සංඥාවත් ඒකෙන් දුන්නා. හැබැයි මේ වතාවේ හැමතැනම ප්‍රචාරය වුණේ සමගි ජනබලවේගය විපක්ෂයත් එකතු කරගෙන මන්ත්‍රී ධූර 62ක් හදාගෙන ඉන්නවා කියලයි. ඒ කතාව 16 වෙනිදා උදේත් කියවුණා. ඒක ඇත්තක්ද? ඇත්තක් නම් 62ට මොකද උනේ? කොහොම වුණත් කොළඹ නගර සභාවේ බලය දැන් නියම තැනට ගිහින් තියෙනවා. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය සෑහෙන කාලයක් කොළඹ පාලනය කළාට කොළඹ නගරේ කරපු ලොකු වෙනසක් නැහැ. බොහෝ කටයුතු සිද්ධ වෙන්නේ අවිධිමත්ව. ඒවා විධිමත් කරන එක සහ කොළඹ නගරය නව පරිපාලන රටාවකට යොමු කරන එක නව පාලනයේ වර්ගීමක්. අලුත් නගරාධිපතිනියක් පත් වෙලා ඉන්නවා. ජාතික ජනබලවේගය කොළඹට නව වැඩසටහනක් හඳුන්වා දෙන්නත් නියමිතව තිබෙනවා. දැන් ඉතින් පැරණි ප්‍රශ්න අමතක කරලා ඒකට ඉඩ දෙමු. සටහන විමලනාත් විරරත්න.